ඔන්න ඉතින් අදත් මම රස කෑමක් අරන් ආවා. මේක කාලා තියෙන අය දන්නවා කොච්චර රසද කියලා. ඉතින් මම අද හදන්න යන්නේ දෙල් අටුකොස් මැල්ලුමක්. ගොඩක් වෙලාවට ලංකාවෙන් පිට ඉන්න අයට දෙල් ගෙඩියක් හොයාගන්න ගොඩාක් අමාරුයි. ඉතින් එහෙම අයට මේ දෙල් අටුකොස් වලින් දෙල් වලින් හැදුවා වගේම මැල්ලුමක් හදාගන්න හරිම ලේසියි. ඉතින් බලමු අද මම ඒක කොහොමද හදන්නේ කියලා. මේ තියෙන්නේ දෙල් අටුකොස්. ඉතින් මෙතනදී මම මැන්නේ නැහැ කොච්චරද දාගන්න ප්‍රමාණය. දෙල් අටුකොස් කෝප් එකමාරක් විතර මම කොහොමවත් මෙතන දාගන්නවා. ඊට පස්සේ මේ විදිහට උණු වතුර ටිකක් දාගන්නවා. උණු වතුර ටික දාලා මම මේක පැයක් විතර හොඳට පෙඟෙන්න තියෙනවා. ඉතින් මෙහෙම පෙඟෙන්න තිබ්බට පස්සේ මෙන්න මෙහෙම තමයි දකින්න හම්බෙන්නේ. ඊට පස්සේ මේ වතුර ටික පෙරා ගන්න ඕනේ. දැන් මම ඒකට ලුණු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ කහ චුට්ටක් එකතු කරගන්නවා. දැන් මම මේකට වතුර දාලා හොඳට තම්බ ගන්න තමයි හදන්නේ. දැන් මම දෙල් ටික තැම්බෙන්න තියලා දෙල් මැල්ලුමට දාන පොල් මිශ්‍රණය හදාගන්න තමයි හදන්නේ. මම මේකට දාගන්නවා කුරුඳු පොතුයි කනද මුංගුයි ටිකක්. දැන් මම දාගන්නවා මේකට කුඩු කරගත්ත ගම්මිරිස් ටිකක්. කහ චූට්ටක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා සුදු ලුණු, ඉඟුරු, අමු මිරිස්, සියඹලා, ලුණු එක්ක කපාගත්ත ලුණු ටික. දැන් මේ ටික ඔක්කොම හොඳට තලා ගන්න තමයි තියෙන්නේ. දැන් හොඳට මේ ටික තැලිලා තියෙන්නේ. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා පෝල් ටික. ඉතින් මම මෙතනදී පෝල් විදිහට එකතු කරගන්නේ ඩෙසිකේටඩ් කොකනට් එක. ඉතින් මම ඒ ඩෙසිකේටඩ් කොකනට් එකට උණු වතුර චූට්ටක් දාලා ටිකක් වෙලා තියලා තමයි මම මේ එකතු කරගන්නේ. දැන් හරි පොල් මිශ්‍රණය මේ විදිහට හදාගෙන අපි බලමු දෙල් එක තැම්බිලාද කියලා. දැන් දෙල් ටික හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් මේ වතුර ටික මෙහෙම හිඳෙන්න තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ටික පෙරා ගන්න පුළුවන්. මම දැන් මේ වතුර ටික පෙරා ගන්න තමයි හදන්නේ. දැන් වැඩි වතුර ටික මේ විදිහට පෙරාගෙන ඊට පස්සේ මම දැන් ඒකට අර පොල් මිශ්‍රණය එකතු කර ගන්නවා මේ විදිහට. ඊට පස්සේ මේ ඔක්කොම හොඳට කවලම් කරගෙන ටිකක් වෙලා උයා ගන්නවා. ඉතින් මේක හොඳට කවලම් කරගන්න ඕනි. එතකොට තමයි මේ දෙල් කෑලි වලට මේ පොල් මිශ්‍රණය හොඳට එකතු වෙන්නේ. ඊට පස්සේ ඉතින් විනාඩි 10ක් 12ක් විතර මද ගින්දරේ හිමීට උයා ගන්න ඕනි. ඉතින් එහෙම උයන ගමන් නිතර හැඳි ගන්නත් ඕනි. මොකද මේක අඩිය අල්ලන්න පුළුවන් වතුර ගතියක් නැති හින්දා. ඉතින් මේ විදිහට හැඳි ගාමින් මේක උයා ගන්න ඕනි. ඉතින් දැන් මේක හොඳට තැම්බිලා තියෙන්නේ. හොඳ සුවඳක් එනවා. මේ විදිහට ලේසියෙන් තෙල් මැල්ලුමක් හදාගන්න පුළුවන් ඕගොල්ලන්ට ලෝකෙ කොහේ හිටියත්.